කතා කරන්න සූදානම් වෙන්නේ තවත් එක්තරා අලුත් වාක්‍ය රටාවක් පිළිබඳව. ඒ කියන්නේ අපි කලින් ඉගෙන ගනිපු එම්මිසා කියන බී ක්‍රියාපද භාවිතා කරලා ක්‍රියාවක් විස්තර කරන්න කොහොමද කියලා. ඒතර මේ විස්තර කරන්න යන්නේ වර්තමානයේ කරමින් හෝ සිදුවෙමින් පවතින ක්‍රියාව. මේකට අපි කියන ඉංග්‍රීසි භාෂාවේ present continuous tense කියලා. present continuous tense වර්තමානයේ කරමින් හෝ සිදුවෙමින් පවතින ක්‍රියාව. ඒ කියන්නේ ඔයාලා මේ වෙනකොට මොන හරි ක්‍රියාවක් කර ඉන්නවා නම් අන්නේ ක්‍රියාව විස්තර කරන්න පුළුවන් වාක්‍ය රටාව තමයි present continuous tense කියලා කියන්නේ. ඒත් අපිට සාමාන්‍යයෙන් present continuous tense වාක්‍යයක් නිර්මාණය කරද්දී මෙන්න මේ වාක්‍ය රටාව තමයි අනුගමනය කරන්න වෙන්නේ. මුලින්ම ක්‍රියාව කරන කෙනා ඒ ක්‍රියාව කරන කෙනාට අනුව am is are කියන be ක්‍රියාපද ඊට කලින් අපි ඉගෙනගෙන තියෙනවා මේ am is are subject එකත් එක්ක යොදන්නේ මොන විදිහටද කියලා. ඊට අමතරව මේ am is are කියන be ක්‍රියාපදයෙන් පස්සේ ක්‍රියාපදය අරගෙන කරමින් ඉන්නා බව කියන්නේ අපි ක්‍රියාපදයට ing එකතු කරනවා. එතනින් පස්සේ ඉතිරි වෙලා තියෙන කොටස අපි rest කියලා කියනවා. ඉතිරි කොටස ඒක object එක වෙන්න පුළුවන්, adverb එකක් වෙන්න පුළුවන්. ඉතිරි වෙලා තියෙන කොටස. අපි යමු පළවෙනි වාක්‍යයට. මම පොතක් කියවමින් ඉන්නේ දැන්. ඒ කියන්නේ මේ වෙලාවේ අපි කරමින් හෝ සිදුවෙමින් පවතින ක්‍රියාව. මම right ඉස්ලාම් මේකේ හොයන වාක්‍ය මොන විදියට සිංහලයේ තිබුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි follow කරන්නේ මෙන්න මේ ක්‍රමය. right බැලුවා. කවුද ක්‍රියාව කරන්නේ? ක්‍රියාව කරන කෙනා මම. I. ඒතර I එක මේ තුන් දෙනාගෙන් ගැලපෙන්නේ කවුද? am. ඒතර අපි බලන්නේ මේ වාක්‍යයේ තියෙන වචන ටික නෙවෙයි. මේ වාක්‍යය කියවන්න ඒකේ තියෙන අදහස අරගන්න. අදහස අරගෙන මෙයා ගාවට ගිහිල්ලා නිර්මාණය කරන්න වාක්‍යය. I am. ඒතර මොකක්ද කරන ක්‍රියාව? කරන ක්‍රියාව තමයි කියවන එක. read. කියවමින් ඉන්නවා. reading. ඊට පස්සේ අහන්න මොකක්ද කියවන්නේ? පොතක්. පොත නම් book, පොතක් නම් a book. එහෙනම් මම පොතක් කියවමින් ඉන්නවා. I am reading a book. මොන වෙලාවෙද කියවන්නේ? දැන්. now. මේ සිංහල වාක්‍යයේ තියෙන විදිහට ඉංග්‍රීසියෙන් කියන්න යන්න බෑ. එහෙනම් අපි සිංහල වාක්‍යය කියවුවා. ඒකේ අදහස ඔලුවට ගත්තා. මේ වාක්‍ය රටාවට ගියා. ඒ විදිහට ලිව්වා. අපි යමු දෙවෙනි වාක්‍යෙට. ඔහු පැලවලට වතුර දාමින් ඉන්නවා. right. දැන් අපි යනවා. හරි අදහස ගත්තා. මේ වෙලාවේ යා මොකද්ද කරන්නේ? පැලවලට වතුර දානවා. right. යන්න ඕනේ වාක්‍යෙට. කවුද වැඩේ කරන්නේ? ඔහු. he. යත් එක ගැලපෙන be ක්‍රියාපදය is. ඊළඟට අපි කරන දේ තියන්න ඕනේ. මොනවද කරන්නේ? වතුර දානවා. වතුර කියනවා water කියලා. අපි දන්නවා water කියන්නේ නාම පදයක්. හැබැයි මතක තියාගන්න වතුර දානවට කියන්නේත් water කියලාමයි. එහෙනම් ing එකතු කරලා වතුර දාමමින් ඉන්නවා watering. එහෙනම් he is watering. මොනවටද වතුර දාන්නේ? පැලවලට. To the plants. He is watering to the plants. He is watering to the plants. පැලවලට වතුර දාමින් ඉන්නවා. ඔවුන් කාටුන් බලමින් ඉන්නවා. කවුද ක්‍රියාව කරන්නේ? ඔවුන්. they. බහුවචන නිසා they are. බලනවා නරඹනවා. watch. නරඹමින් ඉන්නවා. watching. they are watching. මොනවද බලන්නේ? cartoons. පැහැදිලි නේද? right. එතකොට මෙතන තියෙනවා විශේෂ වචන කීපයක්. මම අර කලින් කිව්වා කරමින් දැන් අපි කියවනේ මේ වෙලාවේ කර ඉන්නත් පුළුවන්, తాවකාලිකව සිදු කරන්නත් පුළුවන්. දැන් මේ today, this week, these days වගේ වචන භාවිතා කරලා present continuous ලියන්න පුළුවන්. now කියන වචනේ ඕනේ නැහැ. ඒ කියන්නේ අපි යම් කිසි ක්‍රියාවක් කරන්නට ක්‍රියාව කරන්න ආරම්භ කරලා නමුත් ක්‍රියාවේ අවසානයට ගියන්නේ මේ දවස්වල ක්‍රියාව සිදු වෙනවා. తాවකාලිකව සිදු කරන ක්‍රියාව. తాවකාලිකව සිදු කරන ක්‍රියාවක් අපිට පුළුවන්කම තියෙනවා විස්තර කරන්න මේ වාක්‍ය රටාවෙන්ම. දැන් බලන්න මේ දවස්වල මෙහාට වහිනවා. වහිනවා කියවම මේකට ක්‍රියාව සිදු වෙනවා මේ දවස්වල. ඒත් මේ වාක්‍ය රටාවයි. ඒතර වහිනකොට ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන්න කෙනෙක් නැහැ. එහෙනම් ක්‍රියාව කරන්න කෙනෙක් නැත්තම් මේක ස්වාභාවික ක්‍රියාවක්. අපිට සබ්ජෙක්ට් එක විදිහට ගන්න වෙන්නේ එතකොට it.
am is ආගෙන් it එක ගැලපෙන්නේ is. වහිනවා rain. වහිමින් තියෙනවා නම් raining. It is raining. වහිමින් තියෙනවා. කොහටද වහින්නේ? මෙහාට. here. ඒතර ට කියනකොට to දාන්න ඕනේද? නෑ. here එක to දාන්නේ නෑ. එහෙනම් it's raining here. මෙහෙට වහිනවා. කොහොමද වහින්නේ? මේ දවස්වල. අන්න මේ දවස්වල කියලා කියන්නේ කාලය අඟවන පදේ වාක්‍ය අගට ගෙනියලා දාන්න. ඕනේ නම් මෙහා ඉස්සරහට ගෙනියලා දාන්න පුළුවන්. These days it's raining here. It's raining here these days. ඊට වහිනවා. right. මේ සතිය අපි වැඩ කරන්නේ මාතර. කවුද ක්‍රියාව කරන්නේ? අපි. we. be ක්‍රියාපදේ වැඩ කරනවා work. වැඩ කරන්නේ වැඩ කරමින් ඉන්නේ working. working කොහෙද වැඩ කරන්නේ? මාතර ප්‍රදේශයක් තුල. in මාතර. කවද්ද වැඩ කරන්නේ? මේ සතියේ කියලා අපිට කියන්න පුළුවන් this week. තාවකාලිකව සිදු කරන ක්‍රියාවක්. මම අද ගෙදර වැඩ කරනවා. කවුද ක්‍රියාව කරන්නේ? මම. I. හැබැයි මම අද ගෙදර වැඩ කරනවා කියන්නේ මම අද දවසේ කැප කරලා තියෙන ගෙදර වැඩ කරන්න. එහෙනම් I am කරනවා කියලා කියනවා do කරමින් ඉන්නවා. doing තාවකාලිකව සිදු කරන ක්‍රියාවක්. I am doing මගේ ගෙදර වැඩ. I am doing my homework. කවද්ද වැඩ කරන්නේ? මේ සතියේ. මේ සතියේ නෙවෙයි අද නේද? එහෙනම් today. දැන් අපිට පුළුවන්කම තියෙනවා present continuous tense වාක්‍ය රටාව භාවිතා කරලා වර්තමානයේ කරමින් හෝ සිදුවෙමින් පවතින ක්‍රියා විස්තර කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් తాවකාලිකව සිදු කරන ක්‍රියාවක් විස්තර කරන්නත් පුළුවන්කම තියෙනවා.